මම කහවත්තෙන් දාන්දා ප්‍රදේශයෙන් ආවේ. මගේ යාළුවෙක් තමයි මට මේ රචනා ගැන සම්බන්ධ වෙන්න උදව් කරේ. ඒ වුණාට මගේ දරුවා ගිය මාසේ රෝහල් ගතෙන් පස්සේ මට ප්‍රෙෂර් වැඩි වෙලා ඊට පස්සේ මගේ දරුවා හදිසියෙම නැති වුණා. ඒ මට මේ රචනා අධිපති මණ්ඩලය ගැන කියන්න බැරිුණා එක අද මම ආවේ මගේ දරුවා වෙනුවෙන් ඒ ගැන කියලා අධිපතිතුමන් දැනුවත් කරන්න. මම මේක මාස 4කින් ඉඳන් තමයි මේ වැඩසටහන සම්බන්ධ වුණේ. මේ වැඩසටහනේ ජූන් බබාට පෝෂණ ආධාරය දෙනවා කියලා දැනගත්ත දවසේ ඉඳන් මම ගොඩක් සතුටු වුණා. මොකද මේවා ගොඩක් ප්‍රශ්න තියෙන ඒකම අඩු ආදායම් ලාභීන් සඳහා තමයි දෙන්නේ. ඒ මාස 4ක කාලයක් විතර මම දෙක දිග සම්බන්ධ වෙන්නේ. මොකද ගිය මාසේ මගේ දෙවෙනි දරුවා අරගෙන රෝහල් ගත වුණා. මම ප්‍රෙෂර් වැඩි වෙලා ඊට පස්සේ ඒකම හදිසියෙම තුන්වෙනි මට මේ වැඩසටහන සම්බන්ධ වෙන්න බැරි වුණා ගිය මාසේ. මගේ මහත්තයා තමයි දැන් මේ ආවේ. ඇවිල්ලා සහනාදර අරගෙන ගිහින් තිබුණා. අපි සඳරෙස්සල් අපිටම ගොඩාක් පින්. මොකද මාස 4ක් තිස්සේ මගේ දරුවා වෙන්නේ ඒ සහනාවේ පෝෂණ මාල්ලක් ලබා දුන්නද. ලගේ මගේ දරුවා මට කොහෙදි හරි හම්බෙන්නේ. මගේ දරුවා මගේ කුසේ හව වෙනත් පවුල් කුසේ සිටිනවා නම් මට කොහෙදි හරි මගේ රත්තරන් දරුවා හම්බ වෙන්නේ. ධර්මයේ කියන්නේ බොරුවක් නෙමෙයි, මේක ඇත්තක්. මේ වගේ වැඩසටහන් මේ වගේ ස්ථාන වල තියෙනක ගොඩාක් තින්. ඒ වගේම දරුවන් නැවත මේ වගේ උප්පත්ති ලබා ගන්න මේ වගේ වැඩසටහන් වල තියෙනකොට භාගද මට නැවත මේ වැඩසටහන් සම්බන්ධ පුළුවන් වේවි. ඉතින් ඔබතුමාලට ඒ කියන්නේ ඔබතුමාලා කරන සේවය ගැන ගොඩාක් අගය කරනවා. තුන්වෙනි බබා විතරක් නෙවෙයි මෙතන හතරවෙනි බබා ඒ වගේම හම්බෙන්න පස්වෙනි බබා සියලුම මව්වරුන්ට මේ ස්ථානයේ ඔබතුමා ගොඩාක් දේවල් ලබා දෙනවා. ඒ දේවල් සර්ව ප්‍රකාර සාර්ථක වේවා කියලා මම ඔබතුමාට ගොඩාක් අනුමෝදන් කරනවා.